සත්කම් හරි එහෙම නැත්නම් එන්නත් මාර්ගයෙන් හරි වාත රෝග සුව කරන්න පුළුවන්ද? හිරිවැටීමත් එක්ක ඇති වෙන වේදනාව. මේකෙදී විශේෂයෙන් මේ අතේ ඇඟිලිවල තියෙන හිරිවැටීමට මේ හරිය කාපල් ටර්නල් සින්ඩ්‍රෝම් කියලා සත්කමක් කරනවා. ප්‍රශ්නය තියෙන්නේ දැන් මෙතන හිරිවැටීමට මෙතන සත්කම කරනවා. එතකොට මේ අත හිරිවැටීම නවතිනවා අනිත් අත හිරිවැටීම පටන් ගන්නවා. අත් දෙකටම කරන්න ඕනේ. අත් දෙකටම කරන්න ඕනේ. හරි අත් දෙකටම කරා කියමුකෝ දැන් සමහර රෝගීන් ඇවිල්ලා තියෙනවා අත් දෙකටම සත්කම කරලා අත් දෙකේම හිරිවැටීම අඩුයි. තට්ටන් හිරිවැටෙන්න පටන් ගන්නවා. උරපතු හිරිවැටෙන්න පටන් ගන්නවා. සත්කමක් කරන්න පුළුවන්ද? කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. සත්කම සාර්ථකයි. නමුත් ඒකේ ප්‍රතිඵලය අසාර්ථකයි. රෝග මූලයේ ශාරීරියේ තිබියදී සත්කම කිරීම කියන්නේ ඒ ස්ථානයේ කරන ස්ථානීය ප්‍රතිකාරයක් පමණයි. අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුලින් අපි සත්කමට යන්නේ නැතුව ඊටාම් වක්කීමෙන් මම කියනවා. මේ කාපල් ටර්නල් සින්ඩ්‍රෝම් සත්කම නොකර අපිට මේ හිරිය සූපත් කරන්න පුළුවන් අපේ දේශීය ඖෂධ යොදාගෙන. දේශීය ආහාර පාන යොදාගෙන. ඉතින් එහෙනම් සත්කමට පෙර අපේ ඖෂධ වලට යොමු වුණොත් අපිට අනිත් විදිහට සත්කම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.